ආයිබෝවන්. අද අපි කතා කරමු මේ කුකුල් කෙටවීම කියන කාරණය ගැන. මේක ඇත්තටම එක පැත්තකින් හරිම ගැඹුරු ඉතිහාසයක් තියෙන සංස්කෘතියට බැඳෙන දෙයක් වගේ. ඔව්. හැබැයි අනික් පැත්තෙන් බැලුවොත් අර සත්ව හිංසනයේ සූදුව වගේ දේවල් නිසා නීතිමය ප්‍රශ්නත් තියෙනෝ නේද? හරිම මතභේදාත්මකයි. ඒක තමයි. ඉතින් අපි මූලාශ්‍රයත් මේ හැව පැත්තක් ගැනම වගේ කතා කරනවා. ඔව්. ඉතිහාසය ගැන තියෙනවා ලංකාව, ජාවා, බාලි වගේ තැන්වල මේකයි කොහොමද සංස්කෘතියට බැඳිලා තියෙන්නේ කියලා තියෙනවා. අර විශේෂ කුකුල්ලු ගැනත් අසිල් වගේ. අනිවාර්යෙන්ම ඒ වර්ග ගැන ලංකාවේ නීති තත්ත්වය අලුත් අදහස් මේ ඔක්කොම ගැන අපි මූලාශ්‍රවල තියෙනවා. ඒකින් අපි බලමු මේ තොරතුරු පාවිච්චි කරලා මේ සංකීර්ණ කාරණේ ගැන ටිකක් ගැඹුරට කතා කරන්න. හොඳයි. එහෙනම් අපි පටන් ගමු ඉතිහාසයෙන්ම. කොච්චර පරණයිද මේක? හිතා ගන්නත් බැරි තරම් පරණයිලු. අග්නිදිග ආසියාවේ කියන්නේ ඉන්දියාව චීනය පැත්තේ ක්‍රිස්තු පූර්ව 1500 විතර ඉඳලම සාක්ෂි හම්බෙලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 1500? ඒ කියන්නේ අවුරුදු 3500කට වඩා පැරණිද? ඔව්. එතනින් තමයිලු පර්ෂියාව හරහා ග්‍රීසියට ඇවිත් තියෙන්නේ ඒ ක්‍රිපු 500 විතර. ඊට පස්සේ ඉතින් රෝමය යුරෝපය ඔහොම පැතිරිලා ගිහින් පුදුමම දේ තමයි කියවෙන විදිහට කුකුල්ලු ගෘහාශ්‍රිත වෙලා ලෝකෙ පුරාම පැතිරෙන්න එක ප්‍රධාන හේතුවක් වෙලා තියෙනෙත් මේ කුකුල් කැටවීමට තිබුණු උනන්දුවලු. ඒකන. ඒ කියන්නේ අද අපි මේ කන කුකුල් මස් වලටත් වක්‍රවහරි මේක සම්බන්ධයි වගේ නේද? ඒ වගේ තමයි පේන්නේ. ඒ කාලේ මේක නිකම්ම සෙල්ලමක් විතරක් නෙවෙයිලු. එතකොට ආගමික වතාවත් වලටත් සම්බන්ධ කරගෙන සිරියානුවන් ග්‍රීක රෝම දෙවියරු එහෙමත්. ඒ වගේම අර ධෛර්යය ගැන කතාවකුත් තිබුණා නේද? තෙමිස්ටොක්ලිස්. හරියටම. එයා සටනට යද්දී සෙබළුන්ගේ හිත හදන්න කුකුල් සටන් පාවිච්චි කරාලු. ඒ කියන්නේ ධෛර්යයේ සංකේතයක් විදිහටත් පාවිච්චි වෙලා තියෙනවා. හරි පුදුමයි. ඒ වගේම මේක පොඩි පිනිස්සු විතරක් නෙමෙයි ලොකු අයත් කරලා තියෙනවා කියලාත් තියෙනවා. ඕ එංගලන්තේ වශමිනිහෙනි රජතුමා, අපේ ලංකාවේ කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා, රජවරුත්. ඔව්. විතරක් නෙමෙයි ඇමරිකාවේ ජනාධිපතිවරු වුණත් ජෝර්ජ් වොෂින්ටන්, ඒබ්‍රහම් ලින්කන් වගේ අයත් මේකට සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවලු. ඒකෙන් පේනවා මේකේ සමාජයේ කොයිතරම් දුරට මුල් බැහැලා තිබුණද කියලා නේද? ඉතින් ලංකාවට එද්දි කුකුල් පොරගල මොනවද කියවෙන්නේ? ලංකාවෙත් මේක කුකුල් පොර කියලා ඉතිහාසයෙන් නම් තිබුණු ක්‍රීඩාවක්. අර මම කලින් කිව්වා වගේ PEP දැරණිය ගල වගේ විද්වතුන් කියනවා මේකෙන් එඩිතරකම එහෙම වර්ධනය වුණා කියලා. කුකුලේගම වගේ ගම්නම් පවා හැදලා තියෙන්නේ ඒ නිසා කියනවනේ. ඔව්. ඒ වගේම වඩිග කියන විශේෂ කුකුළු වර්ගයක් ගැනත් කියවෙනවා. අර ඉන්දියාවෙන් ආපු අසීල් කියන පරණ සටන් කුකුළු වර්ගයේත් ලංකාවේ ඉඳලා තියෙනවා. මේවා ඉතින් අපේ ජන ක්‍රීඩා ගණයට වැටුණට දැන් නම් අඩුයි නේද? ඔව් දැන් නම් ගොඩක් දුරට අභාවයට යමින් තියෙන්නේ. හැබැයි අර ජාවා බාලි වගේ තැන්වල නම් කතාව වෙනස් වගේ නේද? නිකම්ම සෙල්ලමක් සූදුවක් නෙවෙයි වගේ. අර ක්ලිෆර්ඩ් ගීට්ස් කියන මානව විද්‍යාඥයා කියන දේ හරි වැදගත් වගේ එතනදී. ඇත්තමම ගීට්ස් පෙන්වා දෙන විදියට ඒ සමාජවල මේක හරිව ගැඹුරුයි. තමන්ගේ තත්වය, වීරයත්වය, අර පිරිමි බලය වගේ දේවල් ප්‍රදර්ශනය කරන තනක් වගේ. ඒ වගේ දෙයක්. ජනප්‍රවාද තියෙනෝ මේවට බැඳිලා. සින්ඩලාරාස්, චියුන් වනාරා වගේ කතා. බාලි දූපත නම් තවත් විශේෂයි. ටැබූරා කියලා පූජනීය කෙටවීම් තියෙනවා. පූජනීය. ඒ කියන්නේ ඒ කියන්නේ දෙවිවරුන්ට ලේ පූජා කරන චාරිත්‍රයක් වගේ. එනලා පාවිච්චි කරන ලෝහ කෙටු අර ටාජි කියන ඒවා පවා පූජනීයයිලු. අර ජාගෝ කියන වචනේත් කුකුලට වගේම ශූරයාටත් කියනවා. හැබැයි දැන් පේපජී වගේ සංවිධානක් තියෙනවා මේක සූදුවෙන් තොරව ක්‍රීඩාවක් විදිහට විතරක් කරන්න උත්සාහ කරන. හරි. එතකොට මේ සටන අතරම සිද්ධ වෙන විදිය ගැන ටිකක් කතා කරමුද? මේකට යොදා ගන්න කුකුල්ලු එහෙම. ඕ ඒකත් ලොකු කතාවක්. මේ කුකුල්ලු නිකම්ම කුකුල්ලු නෙවෙයි. විශේෂයෙන් බෝ කරලා පුහුණු කරපුවා. ලංකාවේ මූලාශ්‍රවලත් තියෙනවා ඒ ගැන. පුහුණු කරනවා කිව්වේ? විශේෂ කෑම දෙනවා කිරිපාන්, බඩීරිංගු, හරක් මාස් අක්මා වගේ දේවල්. කකුල එහෙම සම්බාහනය කරනවා. අම්මෝ! ඔව් මේ ඔක්කොම කරන්නේ අර කුකුලාගේ වීරකම ගැම්ම ගන්න කෙටුම් පිටියට ගෙනාවම කුකුල්ලු දෙන්නව එකිනෙකාට කොටා ගන්න සලස්වනවා. ඒකට බිලින් කරනවා කියලාත් කියනවා. සටන වෙන්නේ කොහොමද? නිකම්ම කොටා ගන්නවද? එකක් තමයි ස්වාභාවික කෙටුව පාවිච්චි කරන එක. නැත්තම් අර ගැෆ්ස් කියන හරිම තියුණු ලෝහ ආයුධ වගේ ඒවා කකුල් වලට සවි කරනවා. එතකොට තමයි භයානක වෙන්නේ. ඔව්.
ඒක නිසා තමයි මේක ගොඩක් වෙලාවට සූදුවයි අර කියන ලේපිපාසාවයි එක බද්ධ වෙන්නේ. ඔය නිසාම වෙන්න ඇති නේද ලංකාවේ මේක තදින්ම තහනම්. හරියටම ලංකාවේ සූදු ආඥා පනත තියෙනෝනේ 59 වෙනි අධිකාරිය. ඔව්. ඒකේ 22 එක වගන්තියේ පැහැදිලිවම කියලා තිනවා කුකුල් කෙටවීම කියන්නේ නීති විරෝධී සූදුවක් කියලා. ඔට්ටුවක් තිබුණත් නැතත් ප්‍රසිද්ධිය කළත් පෞද්ගලිකව කළත් ඒක නීති විරෝධී දඬුවමුත් තියෙනවා. ඒ කියන්නේ නීතිය නම් හරි පැහැදිලි. හැබැයි තාම වෙනව ඇති නේද හොරෙන්. අර වෙන්නප්පුව සිද්ධිය වගේ. ඔව් මූලාශ්‍රවල සඳහන් වෙනවා මෑතකදී වෙන්නප්පුවේ ලොකු ඔට්ටු අල්ලලා කරපු තැනක් පොලිසිය වටලපු හැටි. ඉතින් මේක ඇත්තටම අර ලොකු පින්තූරයේ කියන මිනිසුන්ගේ විනෝදය වෙනුවෙන් සත්තු පාවිච්චි කරන කීම ඒක කොටසක් විදිහටත් සමහරු දකිනවා. ඊතරදී තමයි ප්‍රශ්නේ ඉන්නේ නේද? එක පැත්තකින් මේ වගේ ගැඹුරු ඉතිහාසයක් සංස්කෘතික බැඳීමක් තියෙනවා. අනිත් පැත්තෙන් බැලුවම සත්ව හිංසනය, නීතිය කඩ කිරීම කියන කාරණා ඒ වගේම ලංකාවේ සත්ව සුබ සාධනය ගැන තියෙන නීතිත් 2007 පනතක් නේද තාම තියන්නේ. අලුත් පනත තාම ඇවිත් නෑනේ. ඔව් ඒකත් මේ තට්ටුවේ තවත් සංකීර්ණ කරන කාරණයක්. පැහැදිලි පරස්පරයක් තියෙන්නේ. එනම් අද අපි මේ කතා කරපු දේවල් සාරාංශ කරොත් කුකුල් කෙටුවීම කියන්නේ දෙපැත්ත කැපෙන කතාවක් වගේ. එක පැත්තකින් දීර්ඝ ඉතිහාසයක් විවිධ සංස්කෘතික දේවල් එක්ක බැඳෙන පරණ දෙයක්. අනිත් පැත්තෙන් අද කාලේ නීතියයි සදාචාරය එක්ක බලද්දී සත්ව හිංසනය, සූදුව වගේ දේවල් නිසා ප්‍රශ්න කරන නීති විරෝධී දෙයක්. එතකොට අවසාන වශයෙන් අපිට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ ගැඹුරු ඉතිහාසයක්, සංස්කෘතික මුල් තියෙන ඒත් අද කාලේ නීතියෙන් සහ සදාචාරයෙන් ප්‍රශ්න කරන දේවල් එක්ක අපි සමාජයක් විදිහට කොහොමද ගනුදෙනු කරන්නේ? ඒ කියන්නේ මෙයා සම්බන්ධ උරුමයන් උදාහරණයක් විදිහට අර විශේෂ සටන් කුකුළු වර්ග වගේ දේවල් ඒවා නැතිවෙන්න නොදී රැකගන්න ගමන් සත්ව හිංසනය වළක්වා ගන්න පුළුවන් විදිහක්. එහෙම සමතුලිත බවක් හොයාගන්න පුළුවන්ද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක තමයි අපි කල්පනා කරලා බලන්න ඕනේ කාරණේ.